අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද පරම්පරා දෙකක් ප්‍රජාතන්ත්‍රවාදයේ අත්විඳපු හැටි සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව අප පරම්පරා දෙකේ තියෙන අදහස පිළිබඳව දැන් මම ගත්තොත් මම 2010 අවුරුද්දේ උපත ලැබෙන පළවෙනි සහස්‍රයට නව සහස්‍රයට අයිති කෙනෙක්. ප්‍රොෆෙසර් ගත්තොත් ප්‍රොෆෙසර් 56 දරුවෙක්. එතකොට මම 2010 දරුවෙක්. අපි අතර 800 වසක පරතරයක් තියෙනවා. ඉතින් අපේ සාකච්ඡාව යොමු වෙන්නේ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයේ 800 වසක පරතරයක් තියෙන අපේ පරම්පරා දෙක අතර ප්‍රජාතන්ත්‍රවාදයේ අත්විඳ ආකාරය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථ ගන්න හැටි ආකාරය. මම කැමති ප්‍රොෆෙසර් මුලින්ම දැනගන්න ප්‍රොෆෙසර්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රොෆෙසර් තියෙන මුල්ම මතකය අවදි කරවතින් මොකද්ද ප්‍රොෆෙසර්ට මුලින්ම එන හැඟීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ? දැන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මුල්ම හැඟීම සහ අත්දැකීම මට ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය ඉගෙන ගන්නත් කලින්. දැන් ඒකෙන්නේ මට ආවේ ප්‍රධාන වශයෙන්ම මැතිවරණ ආශ්‍රිතව තමයි. ඔබ කිව්වා වගේ මම ඔබට වඩා අවුරුදු 50කට පෙර ඉපදුණු කෙනෙක්. 1950 මගේ පළමුවෙනි අත්දැකීම හැටියට මට මතක් වෙන්නේ 1961 හරි 960 මාර්තු මාසේ පැවතුණු පාර්ලිමේන්තු මැතිවරණය. මේ මැතිවරණයේදී මේ පළමුවෙනි වරට ඡන්ද අපි කියන්නේ ඉලෙක්ෂන් කැම්පේන් කියලා ඔය ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයක් මම පළමු වරට දැක්කා. අපේ ගමේ ඒ කාලේ සංජාතිය පක්ෂයේ ඡන්දෙ ඉල්ලුවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දෙ ඉල්ලුවා, ඊට පස්සේ කොමියුනිස්ට් පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවා. මට මතකයි පස්සේ කාලේ මන්දල ගොත් හැටියට මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකව හිටියා, ස්වාධීන අපේක්ෂකව හිටියා. ඉතින් මේ අපේක්ෂකවම නෙමෙයි ඔවුන්ගේ ආධාරකරුවෝ ගෙවල් වලට ඇවිල්ලා පත්‍රිකා බෙදලා පෝස්ටර් ගහලා ගොල්ලොට වෙලා කතා කරලා ඉතින් අපේ ගෙදර තියෙනවා මේ ඡන්ද පත්‍රිකා එක්කනාගේ එක පාට වලින් රතු පාටින් පොළ පාටින් කහ පාටින් ඒක අපට මට ඒ කාලේ අවුරුදු 10යි. ඒතකොට මට ඒක හරිම මේ උනන්දු ඇති කරපු දෙයක් තමයි මේ ගෙදරට කවදාවත් නැති විදිහට ඇවිල්ලා දේශපාලනේ කතා කරනවා. ඒතකොට අපේ දෙමව්පියෝ අතරෙත් අපේ ගමේ අය අතරෙත් දැන් ඡන්ද දවස කිට්ටු වෙනකොට ඡන්දේ දාන්නට යනවා. ඒ ගැන කතා කරනවා. කාටද ඡන්ද දෙන්නේ? මට මතකයි අපේ තාත්තලා කතා කරනවා මෙන්න මෙහෙම දෙයක්. ඒක 1960 මාර්තු 19 වෙනිදා මට දිනෙත් මතකයි. ඒගොල්ලෝ කුඹුරු වැඩ කළා මේ ඡන්ද පොළට යන්න. ඉතින් කතා වෙනවා මේ සැරේත් මේ අපේ දොස්තර මහත්තයා කවුන්සිලේට යාවි නේද කියලා කෙනෙක් අහනවා. දොස්තර මහත්තයා කියන්නේ ડોક્ટર එස්.ඒ. වික්‍රමසිංහ. කොමියුනිස්ට් පක්ෂයේ ඒ කාලේ අකුරැස්සේ ඡන්ද ඉල්ලපෝ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා කොමියුනිස්ට් පක්ෂ නායකයා. තව කෙනෙක් කියනවා එන්න අපේ පර්සි මහත්තයා දිනයිනේ. පර්සි මහත්තයා කියන්නේ කමරුපිටිය කොමියුනිස්ට් පක්ෂයෙන් ඡන්දය ඉල්ලපු පර්සි වික්‍රමසිංහ. ඔන්න ඒ වගේ අපේක්ෂකයෝ ගැන තමන් ආධාර කරන ඒ වගේම ඡන්ද පොළටත් යනවා ඒගොල්ලෝ. ඡන්ද පොළට යන්නේ හොඳ සරන් ඇඳගෙන අලුත් අලුත් තුවායක් නවල කරේ දාගෙන බයිසිකලේ කට්ටිය කියනවා බයිසිකලේ පදින්න තල්ලු කරගෙන දේශපාලන සාකච්ඡා කර යනවා. මට මතකයි ඡන්ද දවසේ මමත් අපේ ගමේ අපේ තාත්තත් ඒ කට්ටියත් එක්ක ගියා. ඊළඟ මේගොල්ලෝ ඡන්ද පොළට යන්නේ හරියට දේවාලයට යනවා වගේ. පන්සලට යනවා වගේ. හරි මොකද හේතුව තමයි ඒගොල්ලෝ දැන් ගැමේ ඕගත් ගැමේ ජනතාව උනත් ඡන්දයේ තියෙන සංවජන ඡන්ද බලය යටතේ ලැබුණු ඡන්දයේ බලය මහිමය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ අවබෝධය තමයි ඔවුන්ට පාලකයෝ පත් කරන්නත් පුළුවන්, පාලකයෝ ඉවත් කරන්න පුළුවන්. දැන් පස්සේ කාලෙක ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ න්‍යාය ඉගෙන ගන්න සහ විග්‍රහ කරන අවධියේදී මට නිතරම මතක් වෙන්නේ අර ඊටාම මේ පිටිසර ගමක නෝගත්ත කියලා අපි කියන ගැමි ජනතාව පවා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම මූලධර්මයක් වන ඡන්දය බලයේ තියෙන වැදගත්කම සහ මහිමය අවබෝධ කරගන්න හිටියා. ඒකට හේතුව තමයි මේ වගේ ග්‍රාමීය පළාත්වල පීඩිත ජනතාවට තමන්ගේ සමාජ විමුක්තිය
ලැබුණේ සර්වජන ඡන්ද බලය නිසා. ඒ වගේම ඕට අයිතිවාසිකම් පිළිබඳ, පුරවැසි භාවය පිළිබඳ, යුක්තිය පිළිබඳ, සාධාරණත්වයේ පිළිබඳ හැඟීමක් සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබුණේ ඒ ඡන්ද බලය නිසා. ඒක තමයි මම නිතරම හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන මැජික් බලය කියලා. අන්න ඒක තමයි මගේ පළමුවෙනි අත්දැකීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. දැන් එතකොට කසුන් මම ඔබට කිව්වා ඔබ පෙදෙනටත් අවුරුදු 50කට පෙර ඉපදුණු මගේ ප්‍රජාතන්ත්‍රවාදයට පළමු වරට අනාවරණය වුණු අවස්ථාව. ඒ අත්දැකීම් අවස්ථාව තමයි මැතිවරණයක් ගමේ අයගේ. ඒ දිනෙත් මට මතකයි 960 මාර්තු මාස 19 වෙනිදා කියලා. දැන් ඔබේ මතකයේ මොකද්ද? ඔබ 2000 නව සහස්‍රයේ දරුවෙක් හැටියට බුදුන ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පළමු මතකය මොකද්ද? ඔව් ප්‍රොෆෙසර් මම 2000 ඉපදුණු කෙනෙක් වුණාට මට ප්‍රොෆෙසර් කියනකොට මගේ මතකයටත් එන්නේ මැතිවරණ සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තිබුණු අදහසක් මතකයක්. මට මතකයි පොඩි කාලෙදී උදේම මේ තාත්තා ඡන්ද පොලට යන්න කලින් උදේම නැගිටලා ඡන්ද පත්‍රිකා ටිකක් පාර දෙපැත්තේ දාගෙන යනවා. මුලින්ම ඡන්ද පොලට යන්නේ සාමාන්‍ය තාත්තා සහ ගමේ අනිත් පිරිමි අය. අම්මලා පුංචිලා ටික එකතු වෙලා දවල් වැඩ ටික අවසන් කරලා දවල් වරුවේ තමයි අම්මලා මේ ඡන්ද පොලට යන්නේ. මට ඒක හොඳට මතකයි. ඊට පස්සේ හැමෝම ඡන්ද පොලට ගිහිල්ලා ඇවිල්ලා කරන දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ගෙදරකට එකතු වෙනවා ඡන්ද ප්‍රතිඵල බලන්න. නෑදෑ ගෙදරකට එකතු වෙනවා. අනිවාර්යයෙන්ම නෑදෑගේ ගේ ඇතුලේ ලිපේ අපි බඩේරුඟු මුට්ටිය රටකජු මුට්ටියක් අනිවාර්යයෙන්ම තැම්බෙනවා. ඉතින් අපි ඒ ටික හදාගෙන ඉඳ ගන්නවා ඡන්ද ප්‍රතිඵල බලන්න හැමෝම. ඒ අතරදී මට මතකයි විවිධ මේ චිත්‍රපටි යනවා. ඒ චිත්‍රපටි බලන ගමන් රටකජු කන ගමන් අපි ඡන්ද ප්‍රතිඵල තරඟෙට බලනවා. සමහරක් වෙලාවට ඒ අපි එකතු වෙන නෑදෑ ගෙදර ඇතුලේ ලොකු පිරිසක් ඉන්නවා. සමහරක් දවසට අවුරුද්දට විස්තරක් එකතු වෙන නෑදෑයෝ ටික ඡන්ද බලන්න එකතු වෙනවා. ඉතින් උණුසුම් කතා බහවල් යනවා. සමහර කලට ඉන්න හැමෝම එකම පක්ෂයකට නෙවෙයි ඡන්ද දීලා තියෙන්නේ. එතකොට ඒ අතර වචන මේ හුවමාරු සිද්ධ වෙනවා. මට ඒ මතකය තියෙනවා. ඒ වගේම මේ මම මේ මෑත කාලේ දැක්ක දෙයක් මට වඩා බාල අවුරුදු 5ක් බාල මල්ලි කෙනෙක් ඉනා. හැබැයි මල්ලිට මේ මම අත්විඳපු සංස්කෘතිය අත්විඳින්න ලැබෙන්නේ නැහැ. මල්ලිගේ කාලේ තිබුණු මැතිවරණවලදී මම දැකපු දෙයක් තමයි අර වගේ සාමූහික එකතු වෙලා එක ගෙදරකට එකතු වෙලා ඡන්ද ප්‍රතිඵල බලන එකක් පේන්නේ නැහැ. අපේ දැන් මම මගේ කුඩා කාලේදී මම ඡන්ද ප්‍රතිඵල බලන්න එකතු වුණාට මල්ලි හැම එකතු වෙන එකක් පේන්නේ නැහැ. එක්කෝ එයා ඒක ෆෝන් එකෙන් බලනවා වෙන්න පුළුවන්. ඒ වගේ අර මල්ලිගේ කාලේ වෙනකොට 2000න් පස්සේ අවුරුදු 5කට පස්සේ ඉපදෙච්ච මල්ලි කාලේ වගේ වෙනකොට ඒක හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා. ඔව් දැන් ඔබ කියපු දෙයින් මටත් මතක් වෙනවා අපේ ගමේ ඡන්ද දවසේ ජනතාව හිටිය බොහොම උත්සවශ්‍රී. එදාට හැන්දෑව ගෙදරක එකතු වෙලා ඒ කාලේ දැන් වගේ සංවේදන මාධ්‍යයක් තිබුණේ නැහැ. අපේ ගෙදර තිබුණු ගමේ එක රේඩියෝ එකයි තිබුණා එක ගෙදරක. ඒ ගෙදරට හැමෝම එකතු වෙනවා හැන්දෑවේ. හැන්දෑව හරියට මගුල් ගෙදරක එකතු වෙනවා වගේ ගෑනු පිරිමි තරුණ ළමයි එකතු වෙලා කොහොමද ඒ ගෙදර දෙලොන්ට කෑම සපයනවා, කෝපි සපයනවා, තේ සපයනවා, ඕනනම් මත්පැන් ගෙදර පිටිපස්සේ සපයනවා. ඒව කරලා දැන් අපි ඕක කිසි දෙයකින් ප්‍රජාතන්ත්‍රවාදයේ අත්දැකීම පිළිබඳව අපි න්‍යායගත කරනවා නම් මට පෙනෙනවා ඕකෙන් පෙනෙනවා සාමාන්‍ය පොදු ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට විශාල ගෞරවයක් සහ උත්සවශ්‍රීයෙන් අර මොකද්ද සෙලිබ්‍රේට් කළ යුතු කියලා කියන්නේ සමරන. අපි අන්නේ සෙලිබ්‍රේට් කරපු මොහොතක් තමයි ඡන්දය දවස. ඒක ඉතා වැදගත්. දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුලත් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටක වැදගත්ම දවස් තමයි අවුරුදු 5කට එන වරක් වෙන ඡන්දය. ඒක මේ ඊටාම මේ යටත් විජිත වශයෙන් ප්‍රවතුණු සමාජයක පවා සර්වජන ඡන්ද බලයට පස්සේ ජනතාවට අර ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන වටිනාකම මහිමය පමණක් නෙමෙයි Tamanගේ අර තිබෙන අර ග්‍රාමීය නැත්තම් පීඩන පවතින සමාජවල ඒකෙන් ගැලවෙන්නට යම් කිසි ලැබෙන මාධ්‍යයක් උනේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඒක ඉතා වැදගත්.
මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද? දැන් ඔබයි මම අවස්ථා දෙකකට પરම්පරා දෙකකට යන නිසා අපි කොච්චර දුරට කිව්වත් දැන් ඔබ කිව්වන් දෙක හැදී පොදුන ඔබ කුඩා කාලේදී දැක්කා ගමේ අය කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයේ මොහොත වන මැතිවරණය සෙලිබ්‍රේට් කරන එක. දැන් මම කිව්වා ඔබට වඩා කලින් දැන් 960 අත්දැකීමක්. ඔව් 50. නමුත් අපි දෙන්නම දන්න දෙයක් තමයි දැන් මම එයත් පරම්පරාවේ 971 ඉඳලා සිංහල සමාජයේ දෙමළ සමාජයේ දෙකේම රාජ්‍යයට ආණ්ඩුවට විරුද්ධව විශාල ප්‍රචණ්ඩ කැරලි ඇති වුණා. දැන් 971 ඉඳලා ඒ සියවස අවසන් වනතුරු තිබුණේ ප්‍රචණ්ඩත්වය. සිවිල් යුද්ධ. පුරවැසියන් සහ රාජ්‍ය අතර තිබෙන යුද්ධ. ඊළඟට ඔබට මතක ඇති දැන් ඔබ වැඩෙන කොටත් ඔය ගැන ඉගෙන ගන්න ඇති. ඒත් ඕකෙන් පෙනෙනවද ලංකාවේ තරුණ පරම්පරාව ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ කලකිරිලා අපේක්ෂා භංගත්වයකින් යම්කිසි කෝපයකින් හිටියයි කියලා. ඒකෙන් පෙනෙනවද ඔබේ පරම්පරාව දැකලා තියෙනවද නැත්නම් ඔබ තවමත් දකින්නවද ප්‍රජාතන්ත්‍රවාදයේ විසින් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින පාලන ක්‍රමයක් තුළ ඔබලා වැනි තරුණ පරම්පරාව අතහැරලා දාලා කියලා. ඒකෙන් බැහැර කරලා තියෙනවා කියලා ඔබට හිතෙනවද? ඔව් මට ඒක දැනෙන විදිහට ප්‍රොෆෙසර් අපි ප්‍රජාතන්ත්‍රවාදයේ කියන්නේ තාමෙන් බැහැර වෙලා නැහැ. අපි ඉන්නවා උදාහරණයක් ගත්තොත් ස්වභාෂා අධ්‍යාපනය කියන එක දැන් මට ගොඩාක් බලපෑවේ. ඒ වගේම සුබසාධන රාජ්‍ය කියන ඊට පස්සේ නිදහස් අධ්‍යාපන පද්ධතිය මේ හැම දෙයක්ම මම සලකනවා සහ මම අත්විඳලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ හැඟීමෙන්. ඒ සියල්ල මේ මොහොත දක්වා බලපෑම් කරලා තියෙනවා කියලා. මම වගේම මගේ පරම්පරාව නියෝජනය කරන හැම තරුණෙක්ට ඒක සමසේ අත්විඳින්න ලැබෙන දෙයක් කියලා. ඔව් මම හිතන්නේ ප්‍රොෆෙසර් අපි බැහැර වෙලා නැහැ. අපි මේ ව්‍යුහයේ ඇතුලේ ඉන්නවා. ඒ ගොඩනගපු දේ. නමුත් ඒට එකතු වෙන ආකාරය වෙනස් විදිහට. උදාහරණයක් ගත්තොත් මගේ විශ්වවිද්‍යාල අත්දැකීම තුළ අපි විශ්වවිද්‍යාල ඇතුලේ දේශපාලනික සංවාද සිද්ධ වුණේ නැහැ. ඔය මම හොඳාකාරව දන්නවා ප්‍රොෆෙසර්ගේ විශ්වවිද්‍යාල කාලය තුළ ඊටාම තීව්‍ර ලෙස දේශපාලන මැදිහත් වීම ක්‍රියාකාරීත්වයන් සාකච්ඡාව සිද්ධ වුණා කියන වාද විවාද සිද්ධ වුණා කියන එක. හැබැයි අපි විශ්වවිද්‍යාල කාලේ මගේ විශ්වවිද්‍යාල කාලය තුල මට එහෙම අත්දැකීමක් නැහැ. අඩුම තරමේ සාහිත්‍ය සාකච්ඡාවකටවත් ශිෂ්‍යයන්ගේ පැමිණීමේ අඩු බවක් තියෙනවා. එහෙම සාකච්ඡාවක් නැහැ. හැබැයි මම දකින දෙයක් තමයි අපේ පරම්පරාව ඇතුලේ අර තනි පුද්ගලයා වශයෙන් අත්විඳින ප්‍රජාතන්ත්‍රවාදයේ හැඟීම් තියෙනවා. එහෙම මම කියන්නේ හේතුව තමයි මේ සමාජ මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය අපි ගත්තොත් WhatsApp, FB ඒ වගේ මාධ්‍යයන් හරහා අර තරුණයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් හොඳින්ම මේ නිරූපණය වෙනවා කියලා මට හිතන්න පුළුවන්. ඒකින්ද අර අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ විඳීමේ සහ ඒ සාකච්ඡා කිරීමේ ශේෂ්ත්‍රය තියෙන්නේ භෞතිකව නෙවෙයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාල භූමියේ නෙවෙයි. අර තනි ෆෝන් එකකට එකතු වෙලා. දේශපාලන සංවිධාන සංනිවේදනයේ මාධ්‍ය වෙනස් වෙලා තියෙනවා. මාධ්‍ය වෙනස් වෙලා තියෙනවා. දැන් ඔබට ඔය කියනකොට මට මතක් වෙනවා මම කුඩා කාලේ අපේ ගමේ අපිට තිබුණේ පත්තරේ විතරයි. පත්තරේ කියන්නේ ගමේ කඩේක එක තැනකයි තියෙන්නේ දිනමින පත්තරේ. ඒ කාලේ තිබුණේ. ඉතින් ඡන්දෙද කාලේදී ඒ පත්තරේ කියවන පිරිස වැඩි. දැන් එක පත්තරේනේ තියෙන්නේ. මමත් යන ඒ කඩේට තේ කඩේට පත්තරේ බලන්න. ගියාම පත්තරේ කෑලි පිටු බෙදා ගන්නවා බලන්න. නැත්නම් එක්කෙනෙක් බලනවා තව කීප දෙනෙක් කියලා එබිලා ඔළුව දාලා පත්‍රේ කියවන්න. ඊට පස්සේ සාකච්ඡා කරනවා. ඉතින් ඒක මම හිතන්නේ අර තේ කඩේ තමයි දේශපාලන සංනිවේදනයේ සාකච්ඡාවල මූලස්ථානය උනේ. අපි දේශපාලනයේ ආය අපි කියනවනේ අර පබ්ලික් ස්ෆියර් එකක් මහජන පරිමණ්ඩලය. නැත්නම් ඉස්සර අර යුරෝපා දේශපාලනයේ ආය තියෙනවා මේ ඉස්සර යුරෝපේ 17 18 19 16 වගේ එක්ක කෝපි බොන කෝපි කඩේ නැත්තම් බා එක ඕක තමයි දේශපාලන සාකච්ඡා කරන තැන. එතනදි තමයි මොකද දෙනා දේශපාලන සංනිවේදනය සිදු වුණේ. ඒක දේශපාලන සංනිවේදනයේ සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී වීමට අත්‍යවශ්‍යයි. දැන් අපේ ඔබේ යුගයට වඩා මගේ යුගයේ වෙනස තමයි අර තේ කඩේට ගිහලා කෙනෙක්
කියලා පක පත්‍රය ගන්න එකට හැමෝම ඕක බලන එක. ඉතින් මමත් යනකොට ඔළුව දාලා මමත් බලනකොට මට විශාල කුතුහලයක් තියෙනවා. ඡන්ද ප්‍රතිඵල බලන්න ඉල ප්‍රතිඵල විස්තර තියෙනෝනේ. ඒක බලන්න විශාල තරගයක් තියෙනවා මේ තනි පත්තරේ. ඊට පස්සේ හැන්දෑවට කවුරු හරි ඇවිල්ලා පර පත්තරේ ඉල්ලගෙන යනවා. ගෙදර යන්න. මම කරන්නේ හැන්දෑවේ කඩේ මුදුලා අයිට කියලා. හැමෝම බලනවා පත්තරේ ගෙදර අරගෙන ගිහලා මොලේ ඉඳලා අග දක්වා බලනවා.